පාන් පිටි අවශ්‍ය වෙන දේවල්. පාන් පිටි, රුලන්, සීනි, යෝගට්, මේ එළවලු තෙල්, කෝප්ප කාලයි. මේ ඇල්මන් ගෙඩි 8ක් විතර. බේකින් පවුඩර්, දෙහි බෑවක්, මිදි, මේ පෙනේරයක්. එතකොට මේ බෝල් එකක් ඕන වෙනවා. වීදුරු බෝල් එකක්. මේකේ තමයි මං හදන්න යන්නේ මේ ට්‍රේ එකේ. වීදුරු එක මේ බටර් දාලා පිටි ටිකක් ගිහලා හදාගත්ත. මේ මගේ oven එක සෙල්සියස් අංශක 230ට තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 10ක් ෆ්‍රී හීට් කරගන්න ඕන. දැන් ඕන් කරලා තියෙන්නේ නැනි. දෙකක් අයින් කරගන්නවා මෙහෙම. ඔන්න අයින් කරගත්තා. ඊට පස්සේ මේ දෙහි ගෙඩිය කපලා තේ හැඳි භාගයක් විතර ගෙහි මේ සිරොප් එක හදන්න ගන්නවා. මේකට වතුර ටිකකුත් දාගන්න ඕනේ. එකයි තුනයි හතරයි 5ක් විතර වතුර මේස හැඳි 5යි. සීනි හැඳි 2යි. කේක් එක බේක් කරලා ඉගෙනගහම මේක උඩට උණු කරගන්න ඕන. නූල් ඇදලා ගන්නට නෙමෙයි සාමාන්‍ය ගානට. ඊට පස්සේ දෙහි හැඳි කාලක් විතර මේකට එකතු කරන්න ඕන. මේ ලොකු බිත්තර දෙක ඉස්සරලා කොහොම කඩා ගන්නවා. මේ කහමද දෙකක් තියෙනවා. අනිත් බිත්තරේ. බිත්තර දෙකයි. බිත්තර මේ කෝප්පෙන් එකක් වගේම තියෙනවා. එතකොට ඉස්සර වෙලා සීනි ටික දාගන්නවා. සීනි දාගත්තා. ඊට පස්සේ බිත්තර දාගන්නවා. බිත්තර ටික දාගත්ත ටිකක් හැරුණත් එක්ක. ඊට බිත්තර ටික මෙහෙම යෝගට් දාගන්නවා. යෝගට් ටික කලවම් වෙනකන් ඔහොම ගා ගන්නවා. ඊට පස්සේ මේ එළවලු තෙල් ටික දාගත්තා. ඊට පස්සේ රුලන් ටික දාගත්තා. රුලන් ටිකක් දාලා කලවම් කරලා දානවා. බේකින් පවුඩර් පිටියකට මොහොම දාගත්තා. ඊට පස්සේ පැනේරයක්වත් ආදාරයෙන් මෙහෙම අරගෙන ඉටි ටික දාලා ඔබම කලවම් කරනවා. ඊට පස්සේ නිදි
මිදි ටිකට තව පිටි ටිකක් ඕන වෙනවා. ඔන්න. පිටි ටික සේරම දැම්මා. හොඳට කලවම් කරගන්න ඕන. කෙට හිටින්නේ නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මේ මිදි ටික දැම්මා. ඊට පස්සේ ඔහොම කලවම් කරගත්තා. හොඳට කලවම් කරගන්න ඕන. මිදි දාලා මේ කේක් එක හරිම රසයි. යෝගට් එහෙම දාලා තියෙන්නේ හරි සොෆ්ට් එක. උණුවේ මෙහෙම ඔහොම කෑලි වලට කපා ගන්නවා. කපා ගත්තා. ඊට පස්සේ මේ හදාගත්ති සීනි සිරප් එක. මේකෙන් ටික ටික උඩින් වක් කරන්න ඕන. එතකොට තමයි රසට සොෆ්ට් එකට තියෙන්නේ.